සමහරක් ප්‍රකෘතඥ මිනිස්සුන්ගේ මං කියන මට ඕන තරම් ඒ යාළුවෝ මත හැදුනා නමුත් යාළුවන්ගෙන් බොහෝ දේවල් නැති වෙලා තියෙනවා කියලා. එහෙම ගැටලුවක් වෙලා මම ලංකාවට ආපහු ඇවිල්ලා ඉන්නකොට ඔය අපේ ජාතික රූපවාහිනියේ අසංකయ్య දන්නවත් ඇති මොකක්ද ප්‍රවෘත්ති අංශය අපේ පන්සලට එනවා අපේ අයියත් එක්ක මේ අපේ පන්සල බොහොම පරණ තැනක් ඒක ගැන පොඩි ප්‍රවෘත්තියක් හදන්න ඒකේ අර වොයිස් කට් එක දෙන්නේ මම ඕක අහලා මට කියනවා ඔය කටින් බණක් අහන්න ඕනේ අහම්බ හොඳේ ඒට සිග්නල් උත් නැහැ කැලේනේ මේ අහම්බේ කොච්චර දුරද කියනවා නන්ද කියනවා නම් අද මේ හම්බෙට මොහොත දක්වා මේ හම්බේ ප්‍රතිඵල තමයි මේ මම උගන්නන මගේ පන්තියේ පොඩි හාමුදුරු කෙනෙක් මගේ බණක පොඩි වීඩියෝ කැල්ලක් හදලා TikTok දැම්මා. රතන තිස්ස පොඩි හාරුවෝ කියලා. ඒ දාපු වීඩියෝ කැල්ල තමයි අද මෙතෙන්ට එන්න මම කියන්නේ මේ දංගලේ පුරුක් ටික එක ගලපගෙන පැහැදිලි කරගෙන එන්න. ඕක ඔහොම ගිහිල්ලා එකපාරම මිනිස්සු මේක තේරුම් ගත්තා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිගවරටිය නගරයට ආසන්නමයි ගණේවැව පුරාණ විහාරයේ පිහිටා ඇත්තේ. වර්තමානයේ ගණේවැව ලෙස හැඳින්වුවත් පැරණි ජනවහරට අනුව අතීතයේ හඳුන්වා ඇත්තේ ගණයාව පුරාණ විහාරය ලෙසයි. පූජ්‍ය ගලපිටියේ වජිරවංශ හිමියන් වර්තමානයේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධුරේ හොබවනවා. වත්මන් ඉදිකිරීම වලට අමතරව මෙම විහාරස්ථානයේ ඇති විශේෂත්වය ඉපැරණි නටමුන් රැසක් දැකිය හැකි වීමයි. විහාර නටමුන් ගල් පිළිම ආදිය තවමත් එහි දැකිය හැකියි. මහසෙන් රජුරුවන්ගේ වාරි කර්මාන්තයේ සිද්ධ වෙන අවධියේදී දෙමාල විහාරයක් ඉදි වෙලා තියෙනවා අනුරාධපුර යුගයට අයත් වෙච්ච ත්‍රිවාණා ගල් වලින් හදපු බුදු පිළිමවල අවශේෂ දැනටත් මේ පන්සලේ පවතිනවා. ඒ විහාර සංකීර්ණයේ තියෙන දිගපළල විශාලත්වයත් එක්ක නිසකයෙන්ම කියන්න පුළුවන් ප්‍රමාණයෙන් විශාල බුදු පිළිම කිහිපයක් තව පොළොව යට තියෙනවා කියලා. මේ විහාරස්ථානයේ ආසන්නයෙන්ුයි දැදුරුවේ ගලා බසින්නේ. ඒ හා බැඳුණු ඓතිහාසික කරුණු රැසක් ජනප්‍රවාදයේ පවතිනවා. මෙම පුදබිමේ කැටයම් කරන ලද ඉපැරණි කැසිකිලි ගලක් මෙන්ම ආසනගර විහාරයක්ද දැකිය හැකියි. දැනට ලංකාවේ ආසනගර විහාර 5ක් පමණ හම්බෙලා තියෙනවා. බුදු පිළිම සංස්කෘතිය ලංකාවට එන්නේ අපි විශ්වාස කරන විදියට මහින්දාගමනයෙන් පස්සේ. නමුත් මේ වජ්‍රාසනයට මිනිස්සු ඇඳුම් පිදුම් කරන්න ගත්තේ මහින්දාගමනයට පෙර. අක්කර 100කට ආසන්න භූමියක විහිදුණු විහාරස්ථානයේ පුරා විවිධ නටමුන් දැකිය හැකියි. බොහෝ නටමුන් නිදන් නොරුන් විනාශ කර තිබෙනවා. පොකුණු රැසක්ද විහාරස්ථානයේ වටා ඉදි කර තිබෙනවා. නමුත් මේ දක්වා නිසි පුරාවිද්‍යා ගවේෂණයක් මෙහි ක්‍රියාත්මක වී නැහැ. සමස්ත පන්සල දිහා බලනකොට එවකට බොහොම ශාස්ත්‍රීයව සහ රාජ්‍ය පූජිතව නඩත්තු වුණු පන්සලක් කියන කාරණය පැහැදිලි. මීට වඩා බොහෝ දේවල් මේ පන්සලේ යට වෙලා තියෙන්න පුළුවන්. නිදන් හොරුන් විනාශ කරලා තියෙන්න පුළුවන්. මේ සියල්ල ඉස්මතු කරලා සංරක්ෂණය කරලා තහවුරු කරගත්තොත් ආසනගර විහාරයේ ප්‍රධාන වශයෙන් ලංකාවේ ඉතිහාසයේ උඩු යටිකුරු වෙන්න පුළුවන් මට්ටමට වෙනස්ම කතාවක් අලුත් පරිච්ඡේදකින් පටන් ගන්න පුළුවන් තැනක් තමයි ගණේවැව පන්සල. පැරණි නටමුන් මෙන්ම පරිසරයේද ආරක්ෂා කරමින් වර්තමානයේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ඒ අතර විශේෂම ඉදිකිරීම මෙම ටෙරාකොටා බුදු පිළිම වහන්සේ. පූජ්‍ය හාතිගම්මන උත්තරානන්ද හිමියන්ගේ නිර්මාණයක් වන මෙය ලොව එකම ටෙරාකොටා හිඳි බුදු පිළිම වහන්සේ ලෙසයි